උසස් පෙළ තියෙන්නේ නොවැම්බර් මාසේ 10 වෙනිදා. බයෝමැත්ස් කරන අයට ආර්ට්ස් කරන අයට තව එහාට යනවා. සමහර අයට ආර්ට්ස් කරන අයටත් නොවැම්බර් මාසේ 10 වෙනිදාම පටන් ගන්න අය ඉන්නවා. එතකොට මේ දැනුවත් කිරීම පොදු එකක්. විශේෂයෙන්ම බයෝමැත්ස් ළමයින්ට ස්ටඩි ප්ලෑන් එක ඉතාමත් පුළුල්ව තියෙනවා. හැබැයි අපි මේක දැන්වීමක් විදිහට දැම්මහම ආර්ට්ස් කරන ළමයිතුත් අපෙන් ස්ටඩි ප්ලෑන් රික්වෙස්ට් කරන්න ගත්තා. එතකොට ඒගොල්ලන්ටත් පේපර් ප්ලෑන් එක සහ වැඩ කරන ඒගොල්ලන්ගේ සබ්ජෙක්ට් වලට අදාළව වැඩ කරන පිළිවෙල අපි දුන්නා. හැබැයි ඒක සාර්ථක වුණා. ඒගොල්ලෝ දැන් ඉහළ ලකුණු වල ඉන්නවා. ඒ නිසා ඕනම කෙනෙක්ට ආර්ට්ස් කරන කෙනෙක්ට උනත් මේක රික්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට අපි දැනුවත් කරන්නේ මොකක්ද මේ ඇඩ්වාන්ස් ස්ටඩි ප්ලෑන් එක කියන්නේ. ඔයාලා F මට්ටමේ වුණත් S මට්ටමේ වුණත් C මට්ටමේ වුණත් ඔයාලට B එකකට A එකකට වුණත් මේ මාසයක කාලය හසුරව ගන්න විදිය අපි ස්ටඩි ප්ලෑන් එකක් දෙනවා. ඒකම ඒකෙදි ඔයාලට තියරි කොටසක් කවර් වෙලා නැත්නම් ඒක කවර් කරගන්න විදිය සහ ඔයගොල්ලෝ පේපර් තමයි මේ දැන් කාල සීමාවේ වැඩිපුරම කරන්න ඕනනේ. ඒ ප්ලෑන් එක අපි දෙනවා. හැබැයි මේකට පොඩි මුදලක් අය කරනවා. හැබැයි මුදල් ප්‍රශ්නයක් තියෙනවා. අපි ෆ්‍රී ස්ටඩි ප්ලෑන් එකක් ඔයගලන්ට ඉල්ලුවොතින් දෙනවා. ඒක බයෝමැත්ස් ළමයින්ට ෆ්‍රී ස්ටඩි ප්ලෑන් එක ගන්න පුළුවන්. සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම්. හැබැයි ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ස්ටඩි ප්ලෑන් එක සහ පෙප් ප්ලෑන් එක රුපියල් 700ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේකේ තියෙන වාසිය තමයි දැන් ඔයාලා හිතනවා ඇති මේ අන්තිම මොහොතේ ස්ටඩි ප්ලෑන් එකක් ගන්න එකේ තේරුම මොකක්ද කියලා. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරන අයට. තර්ඩ් ෂයි අයට වැදගත් වෙන්නේ නැහැ කියනවා නෙමෙයි. එයාලා S මට්ටමේ C මට්ටමේ ඉන්නවා නම් B එකට වගේ වුණත් ඒක ඇද ගන්න පුළුවන්. නමුත් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි කරන ළමෙක්ට මේක ඊළඟ ෂයි එකටත් රීයූස් කරන්න පුළුවන්. ඒ නිසා මේක ගොඩාක්ම වැදගත් වෙනවා ඒ ළමෙක්ට ආයේ සැරයක් පන්ති ෆීස් ගෙවලා ඒ පන්ති වලට යන එක අවම කරගෙන ඔයාලට පුළුවන් මේ ස්ටඩි ප්ලෑන් එකෙන් ඔයාලගේ A level ජීවිතයට අවශ්‍ය කරන හැමදේම මේ ෂයි එකේදීම මේ මාස කිහිපෙදීම දැන් එක්සෑම් කරන ළමෙක් නම් මේ කාල සීමාවෙත් වැඩ ටික කරගෙන ඊළඟ ෂයි එකටත් මේක රීයූස් කරන්න පුළුවන්. වියදමක් නැතුව. අන්න ඒක තමයි මේ ස්ටඩි ප්ලෑන් එකේ තියෙන වැදගත්කම. ඔයාලට මේක ඕන නම් මේකේ WhatsApp channel එකේ අපි link එක description එකේ හරි first message එකේ හරි දානවා. ඒකෙන් channel එකට ඇවිල්ලා ඔයාලට details එකෙන් අරගෙන අපිට request කරන්න පුළුවන්. එහෙනම් මේ ස්ටඩි ප්ලෑන් එක අවසාන තුරුම්පුව විදිහට පාවිච්චි කරලා ඔයාලගේ රිසල්ට් එක දැන් තියෙන්නේ F එකක් නම් ඒක C එකකට වගේ අද ගන්න හරි ගොඩම මහන්සි වුණොත් B එකකට අද ගන්න හරි ඔයාලා මේ ස්ටඩි ප්ලෑන් එක අරගෙන බලන්න කියලා අපි කියනවා. එහෙනම් වැඩ කරන මහන්සි වෙන ඔයාට විභාග වෙනුවෙන් අපි සුබ පතනවා. එහෙනම් මේක අරගෙන ඔයගලගේ වැඩ ටික සාර්ථක කරගන්න. good luck.